Hello everyone, welcome to our channel. So today's video is all about skincare. So this is one of the videos that I wanted to do for the longest time because I love skincare, and this video is especially for acne prone skin girls. Acne prone girls. දැන් මම ඇවිල්ලා පොඩි කාලේ ඉඳන් ඇක්නි තිබ්බ එක්කෙනෙක් grade 7 ඉඳලාද කොහෙද මට ඇක්නි තිබ්බා. ඒ කාලේ ඉඳන් හැමදාම වගේ මගේ ස්කින් මගේ මුනේ ඇක්නි තිබ්බා. ඔයාලට එවිඩන්ස් ඕන නම් මෙන්න තියෙනවා. තාමත් ඇක්නි දානවා මගේ ස්කින් එකේ. ඒකේ හින්දා දැන් ගොඩ කාලෙක ඉඳන් මට ඇක්නි තිබ්බ හින්දා මම දන්නවා මේවට මොනවද කරන්න ඕනේ කියලා. ස්පෙෂල් දෙයක් තමයි ලංකාවේ ඉඳදී මම මේ කිසි දෙයක් පාවිච්චි කරේ නැහැ. මොකද ලංකාවේ තියෙන ඒවා ගෑවට පස්සේ ඊළඟ දවසේම මගේ ඇක්නි එනවා. ඒක එහෙම තමයි. ඉතින් මගේ යාළුවා හැමෝම දන්නවා. ඒක හින්දා මම ෆේස් වොෂ් එකක්වත් පාවිච්චි කරේ නැහැ. අර සබන් එකක් තිබ්බ ඩර්මටොලොජිස්ට් කෙනෙක් දීපු. ඒක විතරයි පාවිච්චි කරේ. ඒකත් ඉතින් හරියන්නේ නැහැ. ඉතින් ටික කාලයක් ගෑවහම. ඒකේ හින්දා මේක ස්පෙෂලි for my acne baddies. acne දාන කියලා ගෑන ළමයින්ට තමයි. මම කියන්නේ නැහැ මගේ acne දාන එක නැවතුණා කියලා. ඒක කියනවා නම් ඒක බොරුවක්. මොකද acne prone skin එකක් තියෙන ගර්ල් කෙනෙක් දන්නවා ඒක කරන්න අමාරුයි. ඒකට ගොඩාක් දේවල් ඩිපෙන්ඩ් වෙනවා. ඔයාගේ ස්ට්‍රෙස් එක, ඔයාගේ ජීන්ස්, එතකොට ඔයාගේ මොනවාද මෙටබොලිසම්. මේ තියෙන්නේ මම යූස් කරපු ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස්. මට තාම මේ මොකද ස්කින් කෙයාර් දාන අර කැබිනට් එකක් නැහැ. ඉතින් මම ඔයාලට මෙතන ඔක්කොම අඩු කරලා පෙන්නුවා. then let's begin. මම වීඩියෝ එක parts වලට කඩන්නම්. මුලින්ම cleansers, ඊට පස්සේ toners, ඊට පස්සේ serums, ඊට පස්සේ moisturizers and then lastly sunscreens. ඔය ටික ගැන මම කතා කරන්නම්. මම cleansers වලට මුලින්ම use කරේ CeraVe cleansers. මම මෙතනින් දාන්නම් මෙන්න මේක. ඒක foaming cleanser එකක්. ඊට පස්සේ මම use කරා මෙන්න මේක. ඒක hydrating cleanser එකක්. මේ දෙකෙන් මම කැමති වුණේ මෙන්න මේකට. මෙන්න මේ cleanser එක තමයි මට ගොඩාක් හොඳ වුණේ. ඒත් මගේ ස්කින් එකේ මෙහෙම දෙයක් තියෙනවා. මම දෙයක් දිග කාලයක් ගාද්දි මගේ ස්කින් එක එකට අහන්නේ නැහැ. ඒ කියන්නේ ඒකට හරි මේව කරන්න ඒ ප්‍රොඩක්ට් එක මට ගැලපෙන්නේ නැහැ. ගොඩ කාලයක් මම ඒක යූස් කරද්දි. ඉතින් මේක මුලදී මට හොඳ වුණා. ආයි අවුරුදු 2-3ක් යද්දි ඒකත් හරි ගියේ නැහැ. ඊට පස්සේ මම පාවිච්චි කරා මෙන්න මේක. මේක ඇවිල්ලා acne foaming cleanser එක. CeraVe ලගේ. මේක ඇවිල්ලා 4% benzoyl peroxide gel එක තියෙන. මේ benzoyl peroxide ඇවිල්ලා acne bacteria වල එක්ක ෆයිට් කරන කෙමිකල් එකක්. මේක ගොඩක් හොඳයි. මම මේකට ගොඩාක්ම කැමතියි. මම ගොඩාක් පාවිච්චි කරා. මෙතන තියෙන බොටල්ස් 3යි. මම උනට මීට වඩා පාවිච්චි කරා බොටල්ස් 5ක් විතර මම පාවිච්චි කරා. ඒක ගොඩක් හොඳයි. හැබැයි සමහර ගර්ල්ස් කියනවා ඒගොල්ලන්ගේ නම් ස්කින් එක තවදුරටත් ඒක වැඩි වුණා කියන ඇක්නි මෙන්න මේකට. ඒ වුණාට මට නම් ඉතින් මේක හොඳයි. මම දැන් යූස් කරන්නේ මෙන්න මේක. Irencia-ගේ මෙන්න මේක. Irencia-ගේ මේක ඇවිල්ලා fresh green rice mochi cleanse එකක්. මේක හරිම සුවඳයි. මම ඔයාලට පෙන්නන්නම්කෝ. මේක හරිම සුවඳයි. ඒකට ස්පූන් එකකුත් දෙනවා. එන්න මේ වගේ ගොඩක් යූස් කරලා තියෙන දැනටමත් මට මේගොල්ලන්ගේ තව මේ ಜಾති දෙකක් තියෙනවා. රෙඩ් බීන් එකයි තව ಜಾතියක් මම දැක්ක තියෙනවා. ඒ දෙකත් පාවිච්චි කරන්න ඕනේ. ඒ දෙකත් යූස් කරලා බලන්න ඕනේ. මම ඉස්සරහට කියන්නම් ඒ දෙක හොඳද නැද්ද කියලා. දැනට මේක නම් හොඳයි. සුපර්. ඊට පස්සේ මෙන්න මේක Cetaphil ලගේ hydrating cream to foam cleanser එක. මේක ඇවිල්ලා all skin type acne අයට විතරක් නෙමෙයි. මේක strong නැහැ. මේක හරීම gentle. ඒක හින්දා සාමාන්‍යයෙන් ගොඩක් acne එන කාලවල you know in menstruation cycle, in some periods we get a lot of acne, right? when you are closer to your periods,
then you get lots of acne. So in that period I don't recommend this. මේක එච්චර ස්ට්‍රෝං නැහැ ඒ කාලෙට. ගොඩක් ඇක්නි එන කාලෙට. නැතුව නිකන් කාලෙට නම් ඉතින් මේක අවුලක් නැහැ. ඊට පස්සේ මෙන්න මේකත් මේක නම් ඉවරයි. මේක ඇවිල්ලා මෙයාලගේ කොසරෙක්ස් කියන බ්‍රෑන්ඩ් එකට මම මාර මාසෙ මම ඔයාලට පෙන්නන්නම්. එයාලගේ හොඳම ප්‍රොඩක්ට් එකක් පස්සේ. මේක කොසරෙක්ස් ලගේ low pH good morning gel cleanser එක. මේක I don't like it at all. මේක මේ ඉවර වෙලා තියෙන්නේ මේ මගේ හස්බන්ඩ් ගාලා. නැත්නම් මේ මම ගාලා නෙමෙයි. මම ආස නැත්තම් මොනවා හරි එකකට මම ඉතින් එයාට දෙනවා ගන්න. මොකද එයාගේ ස්කින් එක එයා මොනවද ගන්න සබන් විතරයි ගන්න. එයාට ඉතින් එයාට ඇක්නි නැහැ. ඉතින් මට වඩා ස්කින් එක සුපර් ක්ලියර්. දිගිසෙනවා. ඉතින් උදේට සබන් ගාලා යනවා. මුකුත් නැහැ. ඉතින් අපි දැන් කතා කරන්නේ ටෝනර්ස් ගැන. one of my favorites. ඉස්සර නම් මං හිතුවා මේ ටෝනර් එකක් කියන්නේ වැඩක් නැහැ. මොකද්ද මේ ඔක මේ වතුර එකක් ගන්නවා වගේ මූණේ කියලා. නෑ එහෙම නැහැ. Toners are one of the essential item in your skin care. දැනට මං ගාව තියෙන මෙන්න මේ තුන් දෙනා විතරයි. මේ තුන් දෙනා විතරයි දැනට මං ගාව ඉන්නේ. ඉතින් මං කතා කරන්නම් මේ පළවෙනියෙන්ම මේක Skin 1004. ඒක එහෙම වෙන්නේ නැති කියන්නේ. එනකොට කොහොම හරි මේ බ්‍රෑන්ඩ් එකට මම මාරම ආසයි. හොඳම බ්‍රෑන්ඩ් එකක් මම පාවිච්චි කරලා තියෙන මේක කොරියන් මේ ඔක්කොම තුනම කොරියන් ස්කින් කෙයාර් බ්‍රෑන්ඩ්ස්. මේකේ ඇවිල්ලා හොඳම ටෝන එක මම ඔක්කොම යූස් කරලා තියෙන්නේ. ඒක gentle, very gentle to your skin, made with pure centella from Madagascar. Centella කියන්නේ acne prone skin එකට හොඳම ingredient එකක්. ඉතින් මේක හොඳයි. එතකොට මෙන්න මේක Round Lab එකේ Round Lab කියන්නේ හොඳ ස්කින් කෙයාර් කොරියන් ස්කින් කෙයාර් බ්‍රෑන්ඩ් එකක්. මේක ඉතින් කියන්නේ අවුලක් නෑ. අවුලක් නෑ. මම දෙකම පාවිච්චි කරලා තියෙනවා. බොටල්ස් දෙකක් තියෙනවා. මේක ඇවිල්ලා මේ කිසිම රියැක්ෂන් එකක් කරේ නෑ මගේ ස්කින් එකට. very gentle, very හොඳයි. හැබැයි superb කියන්නේ නැහැ මම. ඒ වුණාට acne prone skin එකකට ඒක හොඳයි. මම දැන් පාවිච්චි කරන්නේ මෙන්න මේක. rice toner එක. මම මේක ගන්න හේතුව තමයි මේක ඇවිල්ලා යාලා කියනවා අපේ ස්කින් එකට ග්ලෝ එකක් දෙනවා කියලා. ග්ලෝ එකක් දෙනවද නැද්ද කියලා නම් මම දන්නේ නැහැ. ඒකට මට හරියට උත්තරයක් දෙන්න බෑ. මොකද මම වැඩේ තියෙන මම ගොඩක් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් යූස් කරනවා. anyways මේ rice toner එක ඇවිල්ලා හොඳයි. හැබැයි මම ඒක එච්චරම රෙකමන්ඩ් කරන්නේ නැහැ. මම රෙකමන්ඩ් කරන්නේ මෙන්න මේ දෙක. වැඩියෙන්ම මෙන්න මේක. ඊට පස්සේ අපි කතා කරමු සීරම්ස් ගැන. ඉතින් සීරම්ස් එන්නේ ටෝනර්ගෙන් පස්සේ. මෙතන සීරම්ස් මම අරගෙන තියෙන විටමින් C, නයසිනමයිඩ් ಜಾති, ඊට පස්සේ තව එසෙන්ස් වර්ග. ඉතින් මම මුලින්ම යූස් කරපු නයසිනමයිඩ් එක තමයි මෙන්න මේ ඕඩිනරි නයසිනමයිඩ් එක. මේකට මම මාරු විදිහට කැමති නැහැ. මම මේක යූස් කරන්න පටන් ගත්තේ ලංකාවේ ඉඳිද්දි. ලංකාවේ ඉඳිද්දි පාවිච්චි කරා. ඉතින් ඒක ගොඩාක් හොඳයි. මට ඉස්සර තිබ්බ මේක පාවිච්චි කරන්න කලින් මේ ටීසෝන් එකේ මේ හරිය උදේ නැගිටිද්දි ගොඩාක් ඔයිලි තිබ්බා. ඒකෙන් මේ ඔම්ලට් පහකුණක් බදින්න පුළුවන්. ඒ එච්චරට ඔයිල් ප්‍රොඩක්ෂන් එකක් තිබ්බ මගේ මේ නෝස් එකේ. මම දැන් යූස් කරන්නේ මෙන්න මේක. නයසිනමයිඩ් 20 සීරම් එක ජුමිසෝලාගේ. ඉතින් ඉස්සරහට කියන්නම් මේක හොඳද කියලා. හැබැයි දැනට මේක හොඳයි. මොකද ස්කින් එකට කිසි පර්ජින් එකක් උන්නේ නැහැ. ඇක්නි ආවේ නැහැ මම මේක යූස් කරාම. So this is good. දැන් කතා කරමු විටමින් C ගැන. විටමින් C වර්ග මං ගාව තියෙනවා මෙන්න මෙච්චර. හරි. ඒකේ මුලින්ම ඔලේලගේ මේක සීරම් එකක් නෙමෙයි, මේක ඇවිල්ලා ක්‍රීම් එකක්. මේ ක්‍රීම් එක good. I like it. මම වැඩි තියෙන මේක මම පොඩි එක තමයි ගත්තේ. මම ලොකු එක ගන්න තියෙන්නේ. This is so expensive in Canada also, but I highly recommend this one. This is good. And also this one, Dr. Althea. මම Dr. Althea ලගේ products වලට මාරම කැමතියි. එයාලා හෙන්නම gentle. මේක හොඳම විටමින් C product එකක් මම use කරපු. දැන් මම use කරන කෙරුණා මම මේක අනිවාර්යෙන් ආපහු ගන්නවා.
ඊළඟ පාර විටමින් C එකට. ඊට පස්සේ මෙන්න මේක pure vitamin C serum by Purito. මේකේ ගොඩාක් හොඳ රිවිව්ස් තිබ්බා TikTok එකේ. ඒක හින්දා මම ගත්තා. ඒ වුණාට වැඩේ තියෙන්නේ මේක හරිම ගඳයි. මට ඒක ගඳ හින්දා මම ඒක පාවිච්චි කරන එක නැවැත්තුවා. දැන් මම යූස් කරන්නේ මෙන්න මේක. මේක ඇවිල්ලා Equalberry Vitamin Illumination Serum Glow Filter. consistency එකක් තියෙන. ඒක නිකන් මේක ඇවිල්ලා මට මේ acne ආවේ නැහැ මේකට. මේකට acne ආවේ නැහැ. හැබැයි මගේ dark spots එච්චරම අඩු නෑ මේකට. මම මේකත් යූස් කරන ගත්තේ මෙන්න මේකත් එක්කමයි. මේකත් එක්ක මේ දෙන්නම තාම මම එක්ස්පෙරිමන්ට් කරන ගමන්. හැබැයි I can recommend these things because they didn't bring me any acne. Again skin 1001 lage menna මේක this is so gentle. I highly recommend for acne prone skin. Centella Tone Brightening Capsule Ampule මේක ඔයාලා ස්කින් බ්‍රයිට්නින් වෙන ඕනේ නම් මේක පාවිච්චි කරන. හැබැයි ඒක ඉන්ස්ටන්ට් ග්ලෝ එකක් එන්නේ නැහැ. මේක ටිකක් ස්ලෝ. මෙයා වැඩ කරන ටිකක් ස්ලෝ. හැබැයි හොඳයි. දැන් අපි කතා කරමු මොයිස්චරයිසින් ක්‍රීම්. අනිවාර්යෙන් මොයිස්චරයිසර් එකක් ගන්න ඕන ඔයාට. acne prone skin එකක්ද තියෙන, sensitive skin එකක්ද, combination එකක්ද, dry skin එකක්ද, මොන type එකේ skin එකක් වුණත් ඔය අනිවාර්යයෙන්ම මොයිස්චරයිසර් එකක් ගන්නම ඕනේ. සමහර අය කියන්න පුළුවන් ඔයාගේ ස්කින් එක හොඳටම ඔයිලි වඩ ගොඩාක් acne තියෙන ඔයිලි ස්කින් එක ඉඳන් හැමතිස්සෙම මූණ හොදන ක්‍රීම් මුකුත් ගන්න එපා. ක්‍රීම් ගෑවාම ඕකේ ඔයිලි ගතිය වැඩි වෙනවා. එහෙම නැහැ. ඒක පට්ටපල් බොරුවක්. ඒක නම් හිතන්නවත් එපා. ඔයාගේ ස්කින් එක acne prone එකක් නම් අනිවාර්යෙන් මොයිස්චරයිසර් එකක් ගන්නම ඕනේ. මොකද ඔයාගේ ස්කින් එකේ මොයිස්චරයිසේෂන් එකක් නැත්තම්, මොයිස්චරයිසින් ක්‍රීම් එකක් ගන්නෙ නැත්තම් ඔයාගේ ඔයිල් ප්‍රොඩක්ෂන් එක වැඩි වෙනවා. ඔයිල් ප්‍රොඩක්ෂන් එක වැඩි වෙද්දී එතකොට acne causing bacteria වැඩි වෙලා ඔයාගේ acne වැඩි වෙනවා. ඒක හින්දා අනිවාර්යෙන් acne prone skin girly please use moisturizing cream. Okay. First one මම කියන්නම් මෙන්න මේක. round lab එකේ මෙන්න මේ තියෙන මේක ඔක්කොම තියෙන Korean letters. කොහොම හරි මේක cream එකක්. මේක අතරම හොඳයි. මේක හොඳයි. I highly recommend. This is very good for sensitive skin also. And ඊට පස්සේ මෙන්න මේක Purito. මෙන්න මේක ගොඩාක් TikTok එකේ viral වෙච්ච cream එකක්. Mighty Bamboo Panthenol cream එක. moisturizer barrier එකක්. මේක අපේ moisture barrier එක repair කරනවා කියලා. ඒ වුණාට it's okay, but I had lots of expectations for this product. Didn't act the way I wanted. It didn't act the way I wanted. So I would say I like it like 5% out of 10. මම මේක ආයෙ purchase කරනවද? නැහැ. එහෙනම් ඊට පස්සේ මම ආසම එකක් තමයි මෙන්න මේක. Advanced Snail Mucin Essence. මේක ඇවිල්ලා power essence එකක්. මම මේකට මාරම ආසයි. ඔයාලා දන්නවා ඇති snail mucin කියලා කියන්නේ අලුත් දෙයක් නෙමෙයි. හැබැයි සමහර අයට වැඩ කරනවා, සමහර අයට වැඩ කරන්නේ නැහැ. Cosrx ළඟ මෙන්න මේක මට ඇත්තටම වැඩ කරා. මම මාරම ආසයි. මගේ දැනට ඔක්කොම bottles ඉවරයි. මෙතන දෙකක් තියෙනවා. මම දෙකම ඉවරයි. මට ඉතින් අලුතෙන් එකක් ගන්න ඕන. highly recommend. මෙන්න මෙයාලගේ Jumiso Snail Mucin 95+ peptide. මෙයාලට competition එකක් තියෙන මෙන්න මෙයාත් එක්ක ගොඩක් අය මෙයාටත් කැමති. Either way, both did the same thing for me. So I highly recommend these guys. ඔයාලා try කරලා බලන්න Snail Mucin එක. ඔයාලට වැඩ කරොත් ඔයාලගේ skin එක ගොඩාක්ම improve වෙවි. I highly recommend. ඒකත් එක්ක මම පාවිච්චි කරලා මෙන්න මෙයා. Advanced Snail 92 all in one cream එක. highly recommend. නියමයි. මම මේක ගාලා මේක ගෑව උඩින්. highly recommend. උදේට මගේ skin එක නිකන්
බබෙක් වගේ. ඉතින් මම ආයෙත් මේ දෙකම ආයෙ පර්චේස් කරනවා. මගේ ඔක්කොම ඉවරයි දැනට. මේ මම දැනටම මේ දෙකයි දැනට මං ගාව තියෙන්නේ. මොකද මම විසික් කරා. පාවිච්චි කරන්නේ මෙන්න මේක. මේක මම නිකන් try කරන්න ගත්තේ. මේක ඇවිල්ලා අණුව PDRN+ hyaluronic. අණුව PDRN hyaluronic acid 100 moisturizing cream එක. PDRN ඔයාලා දන්නවා නම් ඒක කියන්නේ salmon DNA කියලා. salmon sperm DNA කියලා තමයි කියන්නේ. ස්කින් එකට ගොඩක් හොඳයි කියලා කියනවා. ඒ වුණාට ඒක ගොඩක් දේවල් ඉතින් කට්ටිය කියන එක හරියන්නේ නැහැ කියලා කියනවා. කට්ටිය කියන හොඳයි කියලා. මම හරියටම දන්නේ නැහැ. මොකද මේකත් මම අලුතෙන් ගත්තේ අර කට්ටියත් එක්කම. මම තාම මේක යූස් කරනවා. හැබැයි එක දෙයක් කියන්න ඕන මෙයාගේ කන්සිස්ටන්සි එකට මම මාරම කැමතියි. මෙයා කන්සිස්ටන්සි එකට මම මාරම කැමතියි. මෙයා මේ මොයිස්චරයිසර් එකක් විදියට අර සීරම් එක ගාවට පස්සේ උඩින් ගෑවහම ස්කින් එක හරි ගොඩක් මේ ස්කින් එකට හරිම feel good. මෙයාට වඩා මම මෙයාට කැමතියි. මට දාඩිය මම කොණ්ඩේ උඩට කරගත්තා. මම බාත්රූම් එකේ ඇතුළේ ඉඳන් තමයි මේ වීඩියෝ එක කරන්නේ. හරිම දාඩියේ. anyways මට කියන්න ඕන වෙලා තිබ්බා මෙන්න මේ මාස්ක් එක ගැන. මම දැනට යූස් කරන්නේ මෙන්න මේ මාස්ක් එක. සමහරවිට මාස්ක් මම කඩෙන් අරගෙන නැහැ. මාස්ක් එකක් ඕන නම් මම ගෙදර හදා ගන්නවා මොකක් හරි. ඔයාලා දන්නවනේ white rice mask ඊට පස්සේ coffee වලින් මාස්ක් හදා ගන්නවා. ඊට පස්සේ ඒකට මෙන්න මේක ඇවිල්ලා හොඳයි. මේක ඇවිල්ලා මෙන්න මේක. Beauty of Joseon's ලගේ red bean refreshing pore mask එක. මේක ඇවිල්ලා දැන් අපේ මම මේක හැමදාම යූස් කරන්නේ සතියකට එකපාරක් වගේ තමයි යූස් කරන්නේ. මම ගොඩක් heavy makeup එකක් දාලා නම් ඉන්නේ. ඊට පස්සේ ඒක tired day එකක් නම් ගොඩක් එළිය ගියපු දවසක් නම් මම මේක ගානවා හවසට night skin care කරන්න කලින්. මේක ගොඩක් pore cleansing mask එකක්. ඉතින් මම highly recommend. මෙයාලගේ තව එකක් තියෙනවා rice mask එක. මම ඒක යූස් කරලා නෑ තාම. හැබැයි මම ඒක යූස් කරනවා ළඟදීම. ඊට පස්සේ මෙන්න මේක. I have a love and hate relationship with this guy. සමහර වෙලාවට ඒ කියන්නේ මම ඒකත් මගේ menstruation cycle එක අනුව මේක වෙනස් වෙනවා. මට acne දාන කාලයක් නම් මම මේක යූස් කරන්නේ නැහැ. මොකද මේකට අර acne දාන කාලය නම් මගේ මූණ දනවා මේක ගෑවහම. මේක යූස් කරාම මේක ඇවිල්ලා Medicube Zero Pore Pad එක. හැබැයි normal දවසක් නම් මගේ skin එක හොඳයි නම් මම මේක යූස් කරනවා. Sunscreen ගැන. This is another very important step in your skin care. ඔයා මේක කොහොමද ඉතින් morning skin care routine එකට තමයි වැදගත් වෙන්නේ. අනිවාර්යෙන් ඒක rainy day එකක් නම් winter day එකක් නම් summer day එකක් අනිවාර්යෙන් sunscreen එකක් use කරන්න ඕන. මොකද අපි මේ ගොඩක් products use කරාට පස්සේ අපේ skin එක අර නරක skin ගිහිල්ලා අලුත් skin එක ආවම අනිවාර්යෙන් එයාට sunscreen එකක් ඕන protect කරගන්න. සහ අපේ dark spots ඒවා improve වෙන්නේ නැතුව ඒව cover කරගන්න අනිවාර්යෙන් මෙයාලා use කරන්න වෙනවා. මේක ඇවිල්ලා Neutrogena. මේ දෙකම ඉවරයි දැන් මගේ. මට අලුත් එකක් ගන්න ඕනේ. මේ Neutrogena මේ කපලක් තියෙන්නේ. මම ආසයි මේකට. මේක ඇවිල්ලා water based එකක්. water gel lotion sunscreen SPF 50. මම හැමතිස්සෙම sunscreen එකක් ගනිද්දි at least SPF 50 එකක් ගන්නවා. 30 එකක් නම් ගන්න නැහැ. ඔය ස්කින් care sunscreen එකක් ගන්නවා නේද? 50 එකක් ගන්න මොකටද 30 එකක් ගන්න නේද? මේක හොඳයි Hydro Boost එක. ඊට පස්සේ මම මෙන්න මෙයාවත් use කරනවා. මෙයාගේ මේ දෙවෙනි බොටල් එක. දෙවෙනි බොටල් එකත් ඉවරයි. Hyaluronic acid natural sunscreen 50 SPF 50 hands free ලගේ. මේක ඇවිල්ලා මට කියන්න ඕනේ ඉස්සෙල්ලම අපේ බ්‍රවුන් ස්කින් එකකට ගාද්දි මෙයාගේ පොඩ්ඩක් white cast එකක් එනවා. හැබැයි ගොඩක් බ්ලෙන්ඩ් කරාම ඒක නැති වෙලා යනවා. පළවෙනියම මම බය වුණා මෙයාගේ white cast එකක් තියෙනවා කියලා. වෙනකොට මේක ටිකක් බ්ලෙන්ඩ් කරාම නැති වෙලා යනවා. මම මෙයා රෙකමන්ඩ් කරනවද? yes. ඊට පස්සේ මෙන්න මේක කතා නොකරම බැරි දෙයක් තමයි acne prone skin එකක් තියෙන ගර්ල් කෙනෙක් නම් ඔයා ගාව අනිවාර්යෙන් acne patches තියෙන්නම ඕන. acne patches කියන්නේ
ලැජ්ජ වෙන්න ඕන දෙයක් නෙමෙයි. ඔයාගේ මූණේ අලවගෙන යනවා. ඔයාට ඇක්නි එකක් තියෙනවා. ඒක ඔයාට රිදෙනවා නම්, ඒක කැතයි නම්, ඒක රතු නම්, ඒක ඔයාට අන්කම්ෆර්ටබල් නම් ඇක්නි පැච් එකක් මේ යූස් කරන්න. ඇක්නි පැච් එකක් තියෙන ඇක්නි එකක් වහන්න විතරක්ම නෙමෙයි. ඒකට ට්‍රීට් කරන්න. මේක ඇවිල්ලා මෙයාලා හයිලුරොනික් පැචස්. ඒතකොට එයාලා උදව් වෙනවා ඒක අර කාම් කරන්න. අපේ ඇක්නි එක කාම් කරන්න උදව් වෙනවා. ඊට පස්සේ ඒක ගැලෙව්වහම අර මේ ඇතුලේ තියෙන ඉම්පියුරිටිස් එක තමයි යා එළියට එන්නේ. ඒකින්ද ඇක්නි පැච් එකක් වෙයා කරන්න ලැජ්ජ වෙන්න එපා. ඔයාට කරන්න ඕන ඒ දේ ඔයා කරන්න. Don't think about others. මම කැමතිම ඇක්නි පැචස් තමයි මෙන්න මේ යාලා Cosrx ලගේ. Cosrx is one of my favorite brands. මම අර කලිනුත් කිව්වනේ. ඒ වගේම තමයි මෙයාලගේ ඇක්නි පැචස් උත් ගොඩාක් හොඳයි. ඔයාලා දන්නවද මෙන්න මේක Hero Patches. එයාලා ගොඩාක් ප්‍රසිද්ධයි වුණාට එයාලට වඩා මම මෙයාලට කැමතියි. මේක ඇවිල්ලා මාස්ටර් පැච් එක. මේක ඇවිල්ලා AC collection blemish power patch එක. මේකේ sizes ගොඩක් තිබ්බා. small එක, medium එක, large එක. මෙයාගේ තියෙන්නේ එක જાතියයි. මෙයාගේ ඇවිල්ලා මේක විශේෂත්වය තමයි මෙයාගේ patch එක oval shape එකක් තියෙන්නේ. First I didn't like it but it is worth it. It is very good. round එකට වඩා මේ oval patch එක skin එක නේව කරගෙන ඉන්නවා වැඩි. අර attach වෙලා ඉන්නවා වැඩි කියලා මට නිකන් තේරුණා. ඉතින් Cosrx is one of my favorite patches. and මෙන්න මේක නම් නිකන් fun එකට තියෙන. ඔයාලා BTS fan කෙනෙක් නම් මෙතන මං ගාව තිබ්බා ගොඩාක් මේ දැන් නම් මෙච්චරයි තියෙන එක. This is very cute. I bought them because they are very cute. ඒට අමතරව ඉතින් අර වල තරම් හොඳ නැහැ. මේක අනිත් එක bloom ලගේ. bloom buds කියලා මෙයාට කියන්නේ. මේකේ වැඩේ තියෙන එයා දම් පාටයි. දකින්න. වැඩේ තියෙන එයා මෙන්න. එයා දම් පාටයි. මේකේ පාටට මම කැමති නැහැ. මේක මේ වෙයා කරගෙන ගියාම කට්ටිය මගෙන් අහනවා උන් ඔයාගේ කාබන් පැල්ලමක් තියෙනවා කියලා. මේ කාබන් පැල්ලමක් නෙවෙයි නේ ඒක ඇක්නි පැච් එකක්. කොහොම හරි ඒකේ I like the shape but I don't like the color and also the other thing is මේක මේ ගැලවෙනවා. මේ බ්ලූම් ලගේ ඇක්නි පැච් එක ගැලවෙනවා. ඒකට මම ආස නැහැ. මේ ඇක්නි පැච් එකක් වුණාම මේ දැන් අපි ඇක්නි එකක් වැව්වහම ඒක හොඳට ඇලිලා තියෙන්න ඕන. ඇක්නි පැච් එකේ එක් භාගයක් මෙහෙම ඇලිලා තියෙනකොට ඉතින් ඒක කැතයිනේ. ඒකින්ද බ්ලූම් ලගේ අන්න ඒක තමයි තියෙන වැරද්ද. නැතුව මේක අවුලන්න ඒකට Cosrx එක තමයි මම රෙකමන්ඩ් කරන්නේ. ඉතින් මම ඉතින් ඔයාලට කිව්වද ක්ලෙන්සර් ගැන, ටෝනර් ගැන, මොයිස්චරයිසර්ස් ගැන, මම යූස් කරන ස්ක්‍රබ්ස් ගැන, ඇක්නි පැචස් ගැන. ඉතින් මම යූස් කරපු ගොඩක් දේවල් මම පෙන්නුවා. සමහර ඒවා පෙන්වන්න නැතුව ඇති. මොකද මට අමතකත් වෙනවනේ ඉතින් ගොඩක් දේවල් මම කැමති දේවල් පෙන්නුවා. සහ ඉස්සරහටත් මම ස්කින් කෙයාර් shopping කරද්දි මම ඔයාලව එක්ක යන්න තමයි හිතාගෙන ඉන්නේ. acne prone skin එකක් තියෙන කෙනෙක් නම් අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. මොකද මම ඉස්සරහට ගොඩාක් skin care ගැන කියන්න හිතාගෙන ඉන්නවා. Korean skin care plus others. එහෙනම් අදට vlog එක එච්චරයි. ඔයාලා මේ vlog එකට කැමති නම් subscribe කරන්න, share කරන්න, like කරන්න අමතක කරන්න එපා. Please subscribe. That's very important to this channel, right? And thank you for watching. And let's meet from our next video. Bye.